ආයිබෝන් අපි රත්නපුරේ එනවා කිව්වේ මැණික් ගැන කියන්නනේ. මැණික් ඒ තරම් වටිනවා. මම අමුතුවෙන් මැණික් වල වටිනාකම පිළිබඳව ඔබට කියන්නට ඕනේ. ඉතින් රත්නපුරේ ආව වෙලාවේ මැණික් පිළිබඳ ගවේෂණ චාරිකාවේ මේ මොහොතේ අපි ඇවිල්ලා ඉන්නේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රත්නපුරේ මැණික් පර්යේෂණ හා පුහුණු ආයතනයේට. ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ මේ මැණික් මේ මහ පොළොවේ හැදෙන්නේ කොහොමද? මේ අරගත්ත මැණික් විවිධ වර්ණ වලින් තියෙනවා. බොහොම චිත්තාකර්ෂණීය, නේත්‍රාකර්ෂණීය මැණික් වර්ග තියෙනවා. ඉතින් මේවා පිළිබඳව බොහෝ අය හොයන තොරතුරු. අන්න ඒ නිසාම තමයි අපිත් එක්ක රැඳිලා ඉන්න අද අපි මේ මැණික් පිළිබඳ පර්යේෂණ ආයතනයේ පර්යේෂණ හා පුහුණු ආයතනයේ ඉඳලා රත්නපුරේ ඔබට මේ මැණික් පිළිබඳ වටිනා කියන මැණික් වලටත් එහා වටිනාකමක් තියෙන තොරතුරු ඔබට කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අපි මේ ආයතනයේ සේවය කරන මැණික් පර්යේෂණ නිලධාරී මේ අනුරපුරෙන් මතු කරගත්ත මැණික් කැටයක් අපිත් එක්ක ඉන්නේ. ඉතින් මැණික් පර්යේෂණ නිලධාරී සඳුන් ඉලංගසිංහ මහතා එක්ක තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ආයිබෝන් සඳුන්. ආයිබෝන් සර්. එතකොට අපි මේ මැණික් පිළිබඳව කතා බහ කරනකොට දැන් මැණික් කිව්වට මේවා අලෙවි කරන්න පුළුවන්, පිට රටවල වලට යවන්න පුළුවන්, ආභරණ හදන්න පුළුවන්. ඇත්තටම මොනවද මේ මැණික් කියන්නේ? මැණික් කියලා ගත්තොත් මැණික් කියලා තියෙන ඛනිජ තියෙනවා. හරි ලෝකයේ පාෂාණ හැදිලා තියෙන ඛනිජ වලින්. එතකොට ඒ ඛනිජ වලින් යම් කිසි කොටසක් තියෙනවා. ඒවට තියෙනවා දුර්ලභකමක්, අලංකාරයක්. ඊත් එක්කම ගියන් පස්සේ හොඳ දැඩියාවක්. මොකද දැඩියාවක් තිබිය යුතුයි. නැත්නම් අපිට ජුවලරි එකට වගේ අල්ලපු ගමන් කැඩිලා ගියොත් ඒකේ වැඩක් නැති වෙනවා. අලංකාරයේ දුර්ලභ බව, දැඩියාව හා affordable. ඒ කියන්නේ අපිට නිකන් පළඳගෙන යන්න පුළුවන් සයිස් එකේ තියෙන ඒවා අර ඛනිජ වලින් ඒ ගෲප් එකට තමයි අපි ඒ කොටසට තමයි අපි ඇත්තටම මැණික් කියලා කියන්නේ. මැණික් කියලා කියන්නේ. එතකොට මේ දැන් අපි මැණික් ගැන කතා කරනකොට මේ රත්නපුරේ විශේෂයිනේ. එහෙම දැන් මේ ලංකාවේ වෙන ප්‍රදේශවලත් තව මැණික් බහුලව තියෙන ප්‍රදේශ තියෙනවා. මේ රත්නපුරේ තියෙන විශේෂත්වය මොකද්ද මේ මැණික් පිළිබඳව? රත්නපුර ගත්තොත් රත්නපුර තමයි අවුරුදු අපි දැන් මැණික් කර්මාන්තයේ අවුරුදු 2500කටත් එහා ඉතිහාසයක් තියෙන කර්මාන්තයක් කියලා කියන්නේ. ඔව්. එතකොට ඒ කාල වකවානුව ඉඳලා මුලින්ම මැණික් සම්බන්ධව කටයුතු සිද්ධ වෙච්ච ඒරියා එක නැත්නම් ප්‍රදේශය තමයි රත්නපුර කියන්නේ. ඉතින් රත්නපුරේ තියෙනවා රත්නපුරටම ආවේනික වෙච්ච ශිල්පීය අපිට මුතුන් මිත්තන්ගෙන් ආව මැණික් ගැරීමේ, මැණික් පතල් කැනීමේ, මැණික් ගල් කැපීමේ, ඒවා තව හීට් කරලා නැත්නම් තාපය දීලා හැදෙන එක සම්බන්ධව අපේ මේ ප්‍රදේශයේ මුතුන් මිත්තන්ගෙන් ආපු දේශීය ශිල්පීය ක්‍රම ගොඩක් තියෙන ප්‍රදේශයක් හා මැණික් බහුලව තිබුණ ප්‍රදේශයක් තමයි රත්නපුර කියලා කියන්නේ. ඔව්. එතකොට මේ මහ පොළොවේ ඇති වෙන මැණික් කොයි විදිහටද මේවා ඇති වෙන්නේ? මොනවද භෞතික, රසායනික විවිධ විපර්යාසයන්ට ලක් වෙලා මං හිතන්නේ හැදෙන්නේ නැත්තේ. මේ දැන් අර දැන් ඝනත්වේනුත් වැඩි කියලා කිව්වා. දැඩි බව මැණික් වල. කොහොමද මේ මැණික් මහ පොළොවේ හැදෙන්නේ ඇත්තටම? අපේ රට ගත්තොත් අපේ රටවල හැද පාෂාණ බහුලව තියෙන්නේ. පාෂාණ 90%කටත් වඩා වැඩි ප්‍රමාණයක් තියෙන විපරීතකරණයට ලක් වෙච්ච පාෂාණ. ඒ කියන්නේ තිබුණ පාෂාණම නැවතව පීඩනයකට, උෂ්ණත්වයකට භාජනය වෙලා නැවත සිසිලණය වෙලා හැදිච්ච පාෂාණ තමයි තියෙන්නේ. ඔව් අපි අර දරුවන්ගේ විෂය නිර්දේශවලත් උගන්වන්නේ පාෂාණ වර්ග තුන ආග්නේය, අවසාදිත, විපරිත කියලා. එතකොට මේ විපරීත පාෂාණ තමයි බහුලව අපේ රටේ තියෙන්නේ. එතකොට මෙන්න මේ විපරීතකරණයට ලක් වුණාම ඒ මැණික් ගලකට අවශ්‍ය කරන රසායනික සංයුතිය, ඒකට අවශ්‍ය කරන උෂ්ණත්වය, පීඩනය හා අනිකුත් තව තියෙන භෞතික සාධක සියල්ලම වුණොත් අන්න ඒ වගේ තැනක තමයි මැණික් ගලක් පිහිටන් ඇති වෙන්නේ. එතකොට ඒ තියෙන භෞතික සාධක සියල්ලම ඇතිවීම ඊටාම දුර්ලභයි. ඒ හින්දා තමයි මැණික් හැදෙන එක, මැණික් තියෙන තැන් මැණික් හටගන්න එක දුර්ලභ වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට තිබුණොත් රසායනික සංයුතිය, එතකොට අනිත් ඒවා ඔක්කොම තිබිලා ඒ තියෙන ගල ඒ හැදෙන පරිසරයේදී ඒක ඉතා ඉක්මනට සිසිල් වුණොත් ස්පටික හැදෙන්නේ නැහැ. එතකොට ආය මැණික් ගලක් පිහිටන බැහැ. හින්දා ඒ සියල්ලම එකතු වුණොත් තමයි
මැණික් ගලක් හැදෙන්නේ. ඒ හින්දා ඒ පොළොව ඇතුලේ භූ විපර්යාස සිද්ධ වෙද්දී ඒ තියෙන සාධක සියල්ලම එකතු වුනහම මැණික් හට ගන්නවා. මැණික් හට ගන්නවා. එතකොට මේ දැන් අපි මැණික් ගැන කතා කරනකොට මැණික් බලනකොට අපිට විවිධ වර්ණවල බොහොම ආකර්ශනීය මැණික් තියෙනවා. මේ මැණික් වලට කොහොමද මේ වර්ණ ලැබිලා තියෙන්නේ? මේ විද්‍යාත්මක දැන් ඔබතුමා විද්‍යාඥයෙක් විදිහට මේ පර්යේෂණ කරන කෙනෙක් මේ මැණික් පිළිබඳ. ඉතින් කොහොමද මේ විද්‍යාත්මකව මේ ඉගෙන ගන්න දරුවෝ ගොඩක් බලනවා මේ වැඩසටහන? ඔව්. ඒතර ඇත්තටම මැණික් දැන් අපි ගොඩාක් ඒවා ගන්න ගියොත් සංකීර්ණ හින්දා අපි ගත්තොත් උදාහරණයක් විදිහට සෆායා තියෙන රූබී සෆායා නැත්නම් රතු කැට නිල් හම් වෙන එක අපි සැලකිල්ලට ගත්තොත් එහෙම නැත්නම් කුරුවින්ද මැණික් අපි සැලකිල්ලට ගත්තොත්. ඒකට කුරුවින්ද වල තැනුම් ඒකකය වෙන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ්. ඒකට ඇලුමිනියම්නුයි ඔක්සිජනුයි අයනික බන්ධන වලින් බැඳිලා ඒකේ යුනිට් සෙල් එක අෂ්ටතලයක් හැදෙනවා. ඒ තල එක එකට බැඳිලා තමයි මේ ක්‍රිස්ටල් එක නිර්මාණය වෙන්නේ. හැබැයි පිරිසිදුවම ඇලුමිනියම් ඔක්සයිඩ් වලින් විතරක් නම් තියෙන්නේ ඒක අවර්ණයි. ඒකට ඒකට අපි කියනවා වයිට් සෆා එකක්. එහෙම නැත්නම් සිංහලෙන් කියනවා සුදු නිල් එකක් කියලා. ඔව්. හැබැයි අර පොළවේ අපි කලින් කතා කරපු විදිහට මේක හැදෙන අවස්ථාවේදී එක එක අපද්‍රව්‍ය D ගුණයේ තියෙන මූලද්‍රව්‍ය අපද්‍රව්‍ය විදිහට මොකද ඒ ක්‍රිස්ටල් එක හැදෙන්න දායක වෙන්නේ. හැබැයි අපද්‍රව්‍ය කණජ විදිහට ඉතාම සුළු ප්‍රමාණයක්. අපි නිකන් ගත්තොත් මුළු ප්‍රමාණයෙන් 100.0.01ක් තරම් වගේ පොඩි ප්‍රමාණයක් ට්‍රේස් amount එකක් ඒ ගල තුලට ඇලුමිනියම් තියෙන තැනට රීප්ලේස් වුණාම අන්න ඒ වගේන් තමයි මේ වර්ණ ඇති වෙන්නේ. වෙනත් මූලද්‍රව්‍ය. ඒ හින්දා ඒවා වර්ණකාරක සුද්ධ මූලද්‍රව්‍ය කියලා අපි හඳුන්වනවා. එතකොට ඒ වගේන් තමයි එතකොට මේ ගල් වලට වර්ණ ඇති වෙන්නේ. ඔව්. ඒ සුද්ධකාරක මූලද්‍රව්‍ය අර ඇලුමිනියම් ඔක්සයිඩ් අතරේ පැමිණීම තුලින් තමයි රීප්ලේස් කරලා ඇලුමිනියම් වෙනුවට ඒක ඇලුමිනියම් වෙනුවට ඒවා පොඩි ප්‍රමාණයක් අරගෙනීමෙන් එහෙම වෙන්නේ. ඔව්. අපිට මේ ක්‍රියාවලිය බලන්න පුළුවන් නම් හොඳයි. මේ බන්ධන සැකස්. ඔව් දැන් අපි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ තියෙන්නේ ඇලුමිනියම් පිහිටනවා ඔක්සිජන් පිහිටනවා ඒ අතර. එතකොට අපි බැලුවොත් ඇලුමිනියම් ඔක්සයිඩ් එකට කොහොමද රතු වෙන්නේ කියලා. දැන් මේකේ ඇලුමිනියම් වෙනුවට ක්‍රෝමියම් ධන තුන වලින් මේක රීප්ලේස් වෙනවා පොළොව ඇතුලේදී. ඒතර ඇලුමිනියම් ඉවත් වෙනවා. ඉවත් වෙනවා. එතකොට මේ ඇලුමිනියම් ධන තුන ආවහම මේකේ අවසාන D ගුණුව මේ පැක් වෙලා තියෙන. ඒ කියන්නේ සම්පූර්ණයි. නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ. හැබැයි මෙතෙන්ට අපි දැන් ආව ක්‍රෝමියම් ධන තුන ගත්තාම එයාගේ අන්තිම ශක්ති මට්ටමේ නිදහස් ඉලෙක්ට්‍රෝන 3ක් ඉතිරිව තියෙනවා. ඉතිරිව තියෙනවා. එතකොට අපි දන්නවා බන්ධන හදන්න ඒවා ක්‍රියාකාරී ඒවා හරි එන ඇක්ටිව් කියලා. එතකොට මෙන්න මේ වගේ සැකස්මක් වුණාම වෙන්නේ සාමාන්‍ය ආලෝකයෙන් අවශ්‍ය කරන ශක්තිය උරාගෙන මේ ඉලෙක්ට්‍රෝන තුන ඉහළ ශක්ති මට්ටම් වලට යනවා. අන්නේ යන්න උරා ගන්න එනර්ජි එක තමයි මේ ඇබ්සෝබන්ස් තමයි මේ දාලා තියෙන්නේ. එතකොට පේනවා මෙතන රතු පාට වල ඉඳලා මේ දිගටම තියෙන සියලුම වර්ණ ටික අපි මේ වැඩේ කරන්න ගල උරාගෙන තියෙනවා. හැබැයි උරාගෙන නැත්තේ රතු පාට විතරයි. ඒ හින්දා අවසාන ප්‍රතිඵලයක් විදිහට එතකොට රතු පාට එනවා. ඒකට අපි රූබී පාට අඩුයි නම් පින්ක් සෆායා විදිහට හඳුන්වනවා. එහෙමයි මේ මැණික් ගල් රතු පැහැ ලබා ගත්තේ. හරිම වටිනවා. ඊළඟට අපි ගත්තොත් නිල් මැණික් එහෙම නැත්නම් බ්ලූ සෆායා. හොඳයි. හරි. එතකොට බ්ලූ සෆායා වල නිල් පාට හැදිලා තියෙන්නේ අර තියෙන ඇලුමිනියම් තැන් දෙකකට ටයිටේනියම් කියන මූලද්‍රව්‍ය ධන 4 charge එකකිනුයි අයන එහෙම නැත්නම් Fe තියෙන එක 2+ charge එක යක ධන 2 අයන විදිහටයි මේ ආසන්නතම තැන් දෙකකට ඇලුමිනියම් විදිහට රීප්ලේස් වුණාම මේ දෙන්නගේ අන්තිම ශක්ති මට්ටම් ඕවර්ලැප් වෙනවා. එතකොට මෙයාට පුළුවන් එක ඉලෙක්ට්‍රෝනයක් මෙයාට ඩොනේට් කරන්න. ආපහු මෙයා ආයේ නැවත මේ ඉලෙක්ට්‍රෝනේ මෙයා ඩොනේට් කරනවා. එතකොට අපි ඇත්තටම සැලකුවොත් මේ දෙන්න වටේම එක ඉලෙක්ට්‍රෝනයක් ගමන් කරනවා. එතකොට අපි දන්නවා ඉලෙක්ට්‍රෝන එක තැනක ඉඳලා එක තැනකට ගමන් කරන්න ශක්තිය ඕනේ. හැබැයි මේ ශක්තිය නේචර් එකෙන් කරලා තියෙන්නේ නිල් ඇරෙන්න අපිට පේන ආලෝකේ අනිත් ඒවා ඔක්කොම උරාගෙන තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. එතකොට සාමාන්‍ය ආලෝකය එනවා ඒක උරාගෙන මේ ඉලෙක්ට්‍රෝනේ මේ දෙන්න වටේම ගමන් කරනවා. ඉතිරිය අපිට නිල් පැහැ විදිහට දෙනවා. අපේ ඇහැට නිල් පැහැ එනවා. එතකොට අපි ඒකට තමයි ලෝකෙම ප්‍රසිද්ධ අපේ රටේ
ජාතික මැණික විදිහට අපි නිල් මැණික් වල මැණික ඔන්න හරි වටිනවා. ජාතික මැණික විදිහට අපි නිල් මැණික දැන් නිල් මැණිකට නිල් වර්ණය ආවේ කොහොමද කියලා ඔබ විද්‍යාත්මකව දැනන් හිටියේ නෑනේ. ඕන දැන් විද්‍යාත්මකව මෙහි බන්ධන සැකැස්මත් එක්කම ඒ ඉලෙක්ට්‍රෝනවල චලිතය හැසිරීම ආලෝකය විමෝචනය කිරීම අවශෝෂණය කිරීම කියන කාරණාත් එක්ක අපේ සඳුන් එක හොඳටම පැහැදිලි කරලා දුන්නා ඒකේ ක්‍රියාවලිය. ඔව්. ඊළඟට තියෙන ඇත්තටම පුෂ්පරාග ඒ කියන්නේ අපි කහ පාට ප්‍රධාන එකක් දෙන්නේ. ඒතර කහ පාට දෙන පුෂ්පරාග අපල වලට එහෙම සෑහෙන ගොඩක් අය පළඳින ගල් වර්ගයක්. ඔව් ඇත්තටම මේ සඳුන් දැන් ඒ ප්‍රශ්නේ මතුවෙච්ච නිසා කියන්නේ ගොඩක් අයගේ දැඩි විශ්වාසයක් තියෙනවා මැණික් ආභරණ තමන්ගේ ඇඟේ පළඳගෙනකොට මේ අපල දුරු වෙන එකක් මොනවා හරි සයන්ටිෆික් මොනවා හරි තියනවාද විද්‍යාත්මක වේ සම්බන්ධව පරීක්ෂණ කරලා ඒක ඇත්තද බොරුද කියන එක තාම වෙනකොට හොයාගෙන නැති හින්දා පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. ඔව් තියෙන හින්දා හොයාගෙන නැහැ හරියට. අපි එතකොට ඒක හරිද වැරදිද කියන එක අපිට කියන්න බෑ සර්. නිශ්චිතව කියන්න බෑ. හැබැයි ඔව් හැබැයි දැන් අපි මේ ගල් ගැන බැලුවොතින් අපිට පැහැදිලි වෙනවා මැණික් ගලක් කියන්නේ එනර්ජි ෆිල්ටරින් එක. දැන් අපි දැන් කලින් කතා කරපු ඒ වගේ එන ශක්තිය ගල විසින් යම්කිසි ප්‍රමාණයක් උරා ගන්නවා ඉතුරු ටික තමයි ගල එමිට් කරන්නේ. ඒතකොට මේක එනර්ජි ෆිල්ටර් එකක්. ඔව්. ඒතකොට මේ එනර්ජි ෆිල්ටරින් එකෙන් මිනිස්සුන්ට වෙනවාද කියන එක සම්බන්ධව අපි හොයාගෙන නැහැ. ඉතින් අපි දන්න සීමා ඇතුළේ අපි කියන්නේ මැණිකක් කියන්නේ එනර්ජි ෆිල්ටර්. ඔව් දැන් සූර්යාගෙන් අදු රක්ත කිරණ පාරජම්බුල කිරණ ඒ වගේ දේවල් විසිබල් ටික ඒ වගේ යම්කිසි ප්‍රමාණයක් අවශෝෂණය කරනවා. ඉතුරු ටික එලියට දානවා. එතකොට ඒක ගලින් ගලට වෙනස් වෙනවා. ඒකේ සත්‍යතාවයක් තියෙන්නත් පුළුවන්. සමහරට ඒ කිරණවල බලපෑම නිසා යම් යම් තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒක පුජ්‍යලීන්. ඒක තාම පරීක්ෂණ කරන්න ඕන. විශ්වාසයක් විදිහට තාම තියෙනවා. තාම පරීක්ෂණ ඔබ කියවා වගේ කළ යුතු ක්ෂේත්‍රයක්. එතකොට ඇත්තට පුෂ්පරාග වලට අර අපි කලින් කතා කරා යකඩ ධන 3 හැබැයි ධන 2 හැබැයි දැන් මේ ඊළඟට ඒකේ ධන 3 ආවහම එකක් ඒ ළඟම තියෙන ඔක්සිජන් එක්ක මෙයාට අර විදිහටම ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපි මේකේ ගත්තොත් එහෙම මේ හැම එකක්ම අවශෝෂණය කරලා තියෙනවා. රතුත් අවශෝෂණය කරලා තියෙනවා. මේ කහ හරිය අවශෝෂණය කරලා නැහැ. ඒ හින්දා ඒකට අපිට නිකන් කහ මේ දුඹුරු පාටක් ඒ හරියෙන් අපිට දෙනවා මේ ගලට. එතකොට ඒක එක මෙකනිසම් එකක්. තව පුෂ්පරාග වලට නිකන් වේකන්සි දැන් අපි හිතනවා ඉලෙක්ට්‍රෝන සමහර නැති තැන් පිහිටන්න පුළුවන්. හිඩස්. හරි එතකොට අන්න ඒ වගේ හින්දා තියෙන එකට අපි කියනවා කලර් සෙන්ටර්ස් කියලා. ඒ කලර් සෙන්ටර්ස් හින්දා කහ පාට දෙන්න පුළුවන්. ඊට පස්සේ මැග්නීසියම් ධන 2 ආවහම එතකොට ධන 3 තියෙන තැනකට ධන 2 ඇවිල්ලා තියෙන. එතකොට ඒකේ බැලන්ස් එක කරන්න එතන ක්ලස්ටර් එකක් හදා ගන්නවා. ඒක හින්දා මේ කහ පාට දෙන්න පුළුවන්. එතකොට මේකේ දාලා තියෙන මේ ක්‍රම කීපයටම ගලේ අපිට කහ පාට මේ දෙන්න පුළුවන්. එතකොට ওই විදිහට තමයි අපි ගත්තොතින් මේ රූබී සෆයර් නැත්නම් කුරුින්ද මැණික් වල පාට දෙන ප්‍රධාන ක්‍රම තුන. එතකොට මේ වගේ රසායනිකව තියෙන සංයුතිය වෙනස් වෙන්න ඒ මේ විදිහට යාන්ත්‍රණයෙන් ඇබ්සෝබන්ස් වෙනස් වෙනවා. ඒකත් එක්ක විවිධ පාට දෙනවා. එතකොට රූබී සෆයර් නැත්නම් කුරුින්ද මැණික් වල සාමාන්‍ය විද්‍යාඥයෝ කියන්නේ එමරල්ඩ් ග්‍රීන් ඇරෙන්ඩ අනෙකුත් පාට දේ දුන්නේ තියෙන අනිකුත් සියල්ල පාට සෆයර් වල පිහිටිය හැකියි කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් රතු පාටත් එක්ක නිල් මික්ස් වෙලා තිබුණොත් එන්නේ පර්පල් එකක්. එතකොට අපි ඒක පර්පල් සෆයර් කියලා ගන්නවා. ඊළඟට රතුත් එක්ක පොඩි කහ පාටක් මික්ස් වෙලා આવොත් ඒක අපි පද්මරාග සෆයර් කියලා ගන්නවා. ඒ විදිහට අර පාට මේ මික්ස් වීමත් එක්ක විවිධ පාට එනවා. ඉතින් ඒවට අපි පාට එකතු වෙලා නැවත අලු වර්ණ නිර්මාණය වීම තමයි කරන්නේ. හොඳයි. දැන් හිතවතුනේ ඔබට තේරෙන්නට ඇති මෙතෙක් ඔබ මැණික් දැක්කට මැණික් පැලඳුවාට මැණික් ව්‍යාපාරයේ දුනට නමුත් මේ මැණික් වල මේ මැණිකක් කියන එකේ තියෙන ඒ රසායන විද්‍යාත්මකව භෞතික විද්‍යාත්මක කාරණා ඒවට කොහොමද වර්ණ ලැබෙන්නේ විද්‍යාත්මකව කියන කාරණා පිළිබඳව දැන් ඉතාම හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති. මොකද දැන් මේක ගොඩාක් වැදගත් වෙනවා අපේ ලක්වැසි දනන් සියලු දෙනාටම වගේ දැන් මේ වෙනකොට රසායන විද්‍යාව, උසස් පෙළ, භූගෝල විද්‍යාව, ඊළඟට සාමාන්‍ය පෙළ විද්‍යාව වගේ විෂයන් ගණනාවක අන්තර්ගත වෙලා තියෙනවා මේ මැණික් පිළිබඳ පාඩම අපේ දරුවන්ට ඉගෙන ගන්න දරුවන්ට අතිශයින් වැදගත් වෙනවා මේ සඳුන් කියපු කරුණු කාරණා. අතරම මැණික් පිළිබඳ ඇල්මක් ආසාවක් ඇති කරගන්න. මොකද මේ මැණික් බහුල රටක් මේ රට මම පෙරත් ඔබට සඳහන් කළා අතීතයේ රත්නදීප කියන විරුදාවලියෙන් අපේ රට
හැඳුන්වුවේ. ඉතින් ඒ නිසා ලෝකෙත් එක්ක ගත්තාම අපේ රටේ මැණික් වලට මොන වගේ ඉල්ලුමක්ද මොන වගේ වටිනාකමක්ද තියෙන්නේ? ඇත්තටම අපේ රටේ ලොකුම ඉල්ලුම තියෙන්නේ නිල් මැණික් වලට. ඒකත් එක්ක අපි ලෝකෙත් එක්ක ගත්තොත් අපේ නිල් මැණික් ක්වොලිටි එක අනුව එහෙම නැත්නම් අපි කියලොත් ඒකේ තියෙන තත්ත්වය අනුව ගත්තොත් පළවෙනියටම ඉන්නේ ලෝකේ කාශ්මීර එක නිල් මැණික්, ඊළඟට බුරුමේ බර්මා නිල් මැණික්, ඊළඟට තුනට විතර තමයි අපි ඉන්නේ අපේ නිල් මැණික් තමයි ඊතර තියෙන්නේ. හැබැයි මම අර කලින් කිව්ව රටවල් දෙකේම ප්‍රොඩක්ෂන් එක, ඒ කියන්නේ හින් එන මැණික් ප්‍රමාණය මේ වෙද්දින් බොහොම විදිහට අඩු වෙලා තියෙනවා. එහෙනම් අපි තමයි දැනට ඒකට මාකට් එකේ ගොඩක් තැනක ඉන්නේ. කොච්චර ආඩම්බරයක්ද අපිට මේ පුංචි දිවයිනේ මේ රත්නදීපේ අපි හරි වාසනාවන්තයි මේ තරම් වටින සම්පත් බහුල රටක් මේ රට. ඒත් එක්කම ගියපුවාම ලෝකයේ තියෙන ලොකුම නැචරල් බ්ලූ සෆායා 100ම ගත්තොත් ලෝකයේ දැන් එක මියුසියම් වල එක පුද්ගලයන් අතර තියෙන ලොකුම බ්ලූ සෆායා 100 ගත්තොත් ඒ 100 මේ වෙද්දි මොන රටවල් වලටද හම්බ වුණේ කියන එක විද්‍යාත්මකව ක්‍රම වලින් ඒවා කොහෙද ඔරිජින් එක කොහෙද කියලා නිර්ණය කරන්න පුළුවන්. එහෙම නිර්ණය කරලා තියෙනවා. එතකොට ඒ 100න් 54ක්ම හම්බෙලා තියෙන්නේ අපේ රටෙන්. වාව්! කොහොමද? බලන්න කොච්චර වටින රටක්ද මේ රට. තව අපි ආවොත් එහෙම ලෝකයේ තියෙන ලොකුම ස්වභාවික නිල් මැණික් 20 ගත්තොත් ඒ 20න් 17ක්ම අයිති වෙන්නේ අපේ රටෙන් හම්බෙච්ච ඒවා. අද ඉතින් අපේ රටේ නැතුණාට විදේශ රටවල් වල මියුසියම් වල ඒ වගේම තැන් වල තියෙන. හැබැයි ඒවා අපේ රටෙන් හම්බෙච්ච ඒවා. එතකොට ඒකෙන් පේන්නේ අපේ රට තමයි ලෝකෙට විශාලත්වය අතින් ලොකුම බ්ලූ සෆායා නිර්මාණය කරන එකම රට. අපි ලෝකයේ පළවෙනි තැන ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම විශාලත්වයෙන් වැඩි සෆායා ප්‍රොඩියුස් කරන්න. මේ කාරණා ඔබ මීට පෙර දැන සිටියේ නෑ මං හිතන්නේ. පළවෙනි වතාවට අපි මේ ඔබට කියන්නේ. මේවා හරි වටිනවා. මේවා දරුවන්ටත් කියලා දෙන්න, දරුවන්ට පෙන්වන්න මේ වගේ වැඩසටහන්. ඒ තරම් වටින රටක් මේ රට. මේ පොළවේ මැණික් සම්පත බහුලව තියෙනවා. ලෝකේ ප්‍රධාන පෙළේ රටවල් වල අපේ මැණික් තමයි පළවෙනි තැනට ඇවිල්ලා තියෙන්නේ. කාරණා ඔබට පැහැදිලි ඇති. ඊළඟට සඳුන් දැන් අපි මේ ඉන්නේ රත්නපුර මැණික් පර්යේෂණ හා පුහුණු ආයතනයේ. එතකොට මේ මැණික් පිළිබඳ ඇල්මක් දක්වන තරුණ පිරිස් ඉන්නවා අපේ රටේ. සමහර විට සමහර පළාත්වල මෙහෙම ආයතනයක් තියෙනවා කියලා බොහෝ විට නොදන්නවා වෙන්නට පුළුවන් ඒ පිරිස්. ඉතින් ඒ නිසා මේ මැණික් පිළිබඳ පරීක්ෂණ කරන ඒවා පිළිබඳව එහෙම නැත්නම් තවදුරටත් සොයා බලන තරුණ තරුණයන්ට මොන වගේ සේවා ජාලයක්ද ඇත්තටම මේ පරීක්ෂණ ආයතන මගින් ලබා දෙන්නේ මේ පුහුණු ආයතනය මගින්? ඔව් ඇත්තම කියනවා දැන් මේ ආයතනයට අවුරුදු 30කට ආසන්න කාලයක් මේ ආයතනය බිහි කරලා ඒ කාලය ඇතුළත මේ ආයතනයට පැවරිලා තියෙන රාජකාරිය තමයි ශේෂ්ත්‍රයට අවශ්‍ය කරන ශිල්පීය ශ්‍රමිකයන් බිහි කිරීම එකක්. ඊළඟට මේ මැණික් හා ස්වර්ණාභරණ ශේෂ්ත්‍රයට දෙකටම මැණික් වලට විතර නෙවෙයි ස්වර්ණාභරණ දෙකටම අදාළ ශිල්පීය තාක්ෂණික පිරිසක් බිහි කිරීම. දෙවෙනි එක තමයි ඒ හා සම්බන්ධ තියෙන සියලුම පරීක්ෂණ හා නව සොයා ගැනීම ඒවට අගය එකතු කිරීම සම්බන්ධව පරීක්ෂණ සිදු කිරීම තමයි මේකට පැවරිලා තියෙන ප්‍රධාන රාජකාරී දෙක. ඊට අමතරව තව එකක් තියෙනවා අලුතෙන් මැණික් තියෙන නිදි ගවේෂණය කරන එක සම්බන්ධවත් වගකීමක් පැවරිලා තියෙනවා. ඒ ටික තමයි ආයතනයේ තියෙන ප්‍රධාන කාර්යයන්. ඒතකොට අපි ගත්තොත් මේ ආයතනයේ පසුගිය වසර කිහිපයකට මම දකින විදිහට නිහඬ සේවාවක් කරපු ආයතනයක් මේ ශේෂ්ත්‍රයට. අද වෙද්දින් අපි මැණික් ශේෂ්ත්‍රයට ගිහිල්ලා ඉන්න බොහෝ පිරිස් ගැන අපි කතා කරොත් ඒ අය මුල් අත්පොත තියලා තින්නේ මැණික් හා ස්වර්ණාභරණ පරීක්ෂණ හා පුහුණු ආයතනයේ පාඨමාලාවකින් තමයි. ඒ අදහස් ටික සඳුන්නේ කියපු අදහස් ටික අනිවාර්යෙන් අපේ ආධුනික මැණික් පිළිබඳව ඒ පරීක්ෂණ කරන්නට ඉන්න අයට ඒ පිළිබඳව දැනුමක් ලබා ගන්න ඉන්න අයට හොඳ පණිවිඩයක්, හොඳ අවස්ථාවක්. එතකොට මේකේ මේ දැන් අද වුණත් අපි බිහි කරපු අය ගොඩක් වෙලාවට ට්‍රේඩ් එකේ ඉන්නවා. හරිම වටිනවා. හැබැයි මේ ආයතනයේ තියෙන එක තමයි මේ ට්‍රේඩ් එකට අපි බිහි කරාට අපි ඒකෙන් අපිට
ආයතනයක් විදිහට ලොකුවට එකක් එන්නේ. හැබැයි අපි ට්‍රේඩ් එකට ලොකු සේවාවක් කරලා තියෙනවා නිහඬ සේවාවක්. ඒක සමහරට රටට දැනෙනවද නොදැනෙනවද තේරෙන්නේ නැතු වුණාට අපෙන් බිහි වෙච්ච අය තමයි ගොඩක් ඉන්නේ ට්‍රේඩ් එකේ දැන් හොඳ තැන්වල. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම පහුගිය කාල පුරාවටම මෙම ආයතනයේ මැණික් ගෙවුඩ පුච්චන පාඨමාලාව උගන්වලා තියෙනවා. ඒකෙන් මගේ බිහි වෙච්ච ගෝලෝ ගත්තොත් උදාහරණයක් විදිහට ඒ අය මාකට් එකෙත් හොඳ තැන්වල හොඳට ඇවිල්ලා ඉන්නවා. ඒ අමතරව ඒ සමහර අය තනියම ෆර්නස් එකක් අරගෙන පිටගලුත් පුච්චලා සර්විස් එකක් දෙන ලෙවල් එකට මේකෙන් ඉගෙනගෙන ගිහින් ඔව් ඇත්තටම දැන් කියන්නේ යමක් වෘත්තීය වශයෙන් කරාට නම් ඒ පිළිබඳ මන පරිචයක් දැනුමක් ප්‍රායෝගික කුසලතාවයන් නිපුණතාවයන් තියෙන්න ඕනේ. ඉතින් ඒ කුසලතා නිපුණතා ලබා දෙන ආයතනයක් තමයි මේ මැණික් පරිශන හා පුහුණු ආයතනයේ මේ රත්නපුරේ තියෙන්නේ. අපි පාඨමාලා ගත්තොත් පාඨමාලා ප්‍රධාන කොටස් දෙකකට තියෙන්නේ. එකක් මැණික් සම්බන්ධ පාඨමාලා තියෙනවා, අනිත් ඒවා ස්වර්ණාභරණ සම්බන්ධ තියෙනවා. මැණික් ගත්තහම මැණික් ගලක් අඳුන ගැනීම. හරි. එතකොට ආධුනිකයෙක් කියනවනම් ඉස්සෙල්ලා මැණික් ගල් අඳුන ගන්න ඕනේ. එතකොට මැණික් ගල් අඳුන ගන්න එකක් සම්බන්ධව තියෙනවා පාඨමාලා. අපි ඒවට කියනවා රත්න විද්‍යා පාඨමාලා. ඒවා සාමාන්‍යයෙන් බේසික් එකේ ඉඳලා ඇඩ්වාන්ස් එක දක්වා ගිහිල්ලා අද වෙද්දින් අපි ඩිප්ලෝමා එකක් දක්වා මේ ජෙමොලොජි සබ්ජෙක්ට් එක අප්ග්‍රේඩ් කරලා තියෙනවා අපේ ආයතනයේ. එතනිනුත් ඔබට ගිහිල්ලා FGA ඒ කියන්නේ බ්‍රිටිෂ් මේ එකේ ඇක්‍රෙඩිටේෂන් එක අරගෙන FGA එක දෙන අද ලංකාවේ තියෙන එකම ආයතනයේ බවට ඒ පැත්තෙන් අපි පත් කරලා තියෙනවා ආයතනයේ. ඊට අමතරව ලංකාවේ තියෙන අනිත් එක තමයි ජෙම් කටින්. ඒ කියන්නේ රවුළු ගලක් අරගෙන ඒ ගල කොහොමද හරියටම කට් ඇන්ඩ් පොලිෂ් කරලා මේකට අලංකාරය ගන්න කියන එක. ඒතර ඒක සම්බන්ධව බොහොම ප්‍රාථමික එකේ ඉඳලා අද වෙද්දින් අපි ඇති කරලා තියෙනවා මේ ආයතන තුළ විශේෂයෙන්ම රත්නපුර ප්‍රාදේශීය මධ්‍යස්ථානය තුළ අද කාලේ ඊටාම පොඩි ප්‍රමාණයේ මැණික්. ඒ කියන්නේ මිලි සයිස් මැණික් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒවා ගොඩක් සමහර ඒවා වොච් ඉන්ඩස්ට්‍රි එකට පාවිච්චි කරනවා. සමහර ඒවා ලොකු ජුවලරි වලට අලංකාරය කරනවා. එතකොට මේ පොඩි ප්‍රමාණයේ මැණික් ගල් කපන ශිල්පීය ක්‍රමයේ ටිකක් අමාරු ක්‍රමයක්. හැබැයි ඒකද කියන්නේ සාමාන්‍ය මැණික් ගලක් කපන එකේ ඉඳලා ඒ වගේ ඇඩ්වාන්ස් ඉන්ස්ට්‍රුමන්ට් වලින් අර විදිහේ මැණික් ගලක්